බලන්න මේ ෆොටෝ ෆ්‍රේම් එක. මේ ෆ්‍රේම් එකෙන් එළියට එනකොට ලස්සන චිල්ලඩ් පාක් එකක් එක්ක මවුන්ටන් රේන්ජ් එක. අපි ඉන්නේ මේ අල්ලේන් වල ජබෙල් හෆීද් කන්ද පාමුල තියෙන පාක් එකේ. හරිම ලස්සන පරිසරයක්. ඩුබායි ඉඳලා ආවා හොටෙල් ස්ටේ එකට. ඌස්මයිලා ඉන්න හරියට නේ. බලන්න මේ රූප රචනාව. අපි හොටෙල් ස්ටේ එක යන්න කලින් දවල්ට කන්න නැවතුණා. ප්‍රින්සි වෙනද වගේම කෑම එකක් හදාගෙන ආවා. ඉතින් අපි බැලුවේ කාලම යන්න කියලා. ඇත්තටම නැවතුනේ සුන්දර ස්ථානයක. ඔයාලට පේනවා ඇති නේද මේ වටේ පිටේ තියෙන කඳු? මේ කඳු වලින් වට වෙලා තියෙන සුන්දර පාක් එකක්. මේක තියෙන්නේ මේ ජබෙල් හෆීද් කන්ද පාමුල. අල් හිලි පාක්. බලන්න මේ වටපිටාව. හරිම සුන්දර වටපිටාවක්. අල්ලේන් සිටි එක කියන්නේ මේ යුනයිටඩ් අරබ් එමිරේට්ස් වල තියෙන තවත් එමිරේට් එකක්. ඒක තියෙන්නේ ඊස්ටර්න් බෝඩර් එකේ. එක සයිඩ් එකේ ඕමාන් තියෙනවා. ඩුබායි ඉඳලා එකමාරක විතර දුර කිලෝමීටර් 150ක් විතර තියෙනවා. ප්‍රින්සිලා හැම කණ්ඩ ලැහැත්ති වෙනවා. අර හට් එකේ තියෙන කෑම එකම ගෙනල්ලා දැන් කෑම කන්න ඕන. වෙනද වගේම ප්‍රින්සි කෑමයක් හදාගෙන ඇවිල්ලා තිබ්බ ඔක්කොටම විතර තියෙනවා, රතු වල තියෙනවා, පරිප්පු තියෙනවා. මොනවද මේ? කංකුම් තියෙනවා. කංකුම් තෙල් දාලා නේ. අසද පුතේ? මේක තමයි පාක් එක. ඔයාලා ජබල් හෆීද් එනවා නම් කන්ද නගින්න ඉස්සෙල්ලා මෙතන නවත්තලා පොඩ්ඩක් රෙස්ට් කරලා යන්න පුළුවන්. මේක මේ කඳු යායක් වට කරගෙන තියෙන හරිම ලස්සන පාක් එකක්. නිස්රියන් උඩට ගිහිල්ලා එන්න චුට්ටක්. අර අතන ඩෑම් එකක් පේන පුතේ අර උඩ. අර ඩෑම් එකක් අර. දැක්කද? අර කොන්ක්‍රීට් එක. ඔව්. දන්නේ නැහැ ඉතින්. බලමු පුතේ මෙතන මේ පඩිය උඩට ගිහිල්ලා. මෙතන තියෙනවා මේ උඩට යන්න මේ පඩි පෙලක් එක්ක හරිම සුන්දර පරිසරයක්. මේ අන පඩි පෙලේ ලියවලා දෙන්නේ කොත් හිටියා. මේ තව ලියෝ කෙනේ. එයා බය වුණා.
මේ පඩිපෙළ නැග්ගට පස්සේ මේ වගේ මුදුනට වෙන්න තියෙනවා පොඩි ස්ටේජ් එකක්. මේ ස්ටේජ් එකට මුළු ඔක්කොම පේනවා. බලන්න මේ වටපිටාව. හරිම සුන්දරයි. ගස් ඔක්කොම ගස් එක්ක මේ කඳු ටික සුන්දර පරිසරයක්. අඩියක් විතරද? එතනින් බහිය කියන්නේ? එතනින් බහින්න පුළුවන් නේ? අපි ආව පඩිපෙළේ නෙවෙයි බැස්සේ. තවත් වෙන පඩිපෙළකේ. ඒකත් මෙහෙම ගස් දෙපැත්තේ වවලා අල්ලෙන් කියන්නේ ඉතින් මේ ග්‍රීන් සිටි එකක් UAE වල තියෙන. මේකට කියන්නේ ග්‍රීන් සිටි කියලා. අපිට හොටෙල් චෙකින් වෙන්න වෙලාව හරි. අපි අද ඉන්නේ ජබෙල් හෆීද් කන්ද මුදුන තියෙන සුන්දර නැවතුමක. ඒ රූප රචනාව බැලුවේ නැත්තම් බලන්න කියලා ආරාධනා කරමින් මම නවතිනවා. ගිහින් එන්නම්. මම සමන්.